ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස යතා ධම්මේන ගෝපාලෝ ගාවෝ පාතේති ගෝචරං එවං ජරාච මච්චුච ආයුං පාතෙන්ති පානිනං තේ තේරාසනේ වැඩ සිටින විහාරාධිපති අපේ බංගලදේශයේ ධම්මරක්කිත අපේ පඬිත හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන විහාරස්ථානයේ වැඩ සිටින පරම පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ වස් කාල සීමාව තුල මේ විහාරස්ථානයේ සිද්ධ කරනු ලබන අදට නියමිත උතුම් ධර්මානුශාසනාව සිද්ධ කරන්ට මේ මොහොතේදී සෑම දිනම බලාපොරොත්තු වෙන වෙලාව ඒ අනුව අද මේ උතුම් ධර්මානුශාසනාවේ ප්‍රධාන දායකත්වයෙන් කටයුතු සිද්ධ කරන මේ පින්වන්ත හැම දිනම බලාපොරොත්තු වෙනවා මේක අවුරුද්දයි මාස 10කට පමණ පෙර මිය ගිය ඇල්බර්ට් හෙටියාරත් ආදරණීය ස්වාමියා පියතුමා සිහිපත් කරලා එතුමාට පින් අනුමෝදන් කරන්න ඒ වගේම බිරිඳ ඒ වගේම ධර්ම පුරන් ඇතුළු හැමදෙනාම එකට එකතු වෙලායි මේ උතුම් වූ පින්කම සිද්ධ කරන්නේ එනිසා සියලු මියගිය ඥාතීන්ට සුජීවත්ව වාසය කරන මේ පෞල් වාසී සෑම දෙනාටම ඒ වගේම අද මේ ධර්මානුශාසනාව සිද්ධ කරගන්න ශ්‍රවණය කරන්ට මේ අවස්ථාවට සහසම්බන්ධ වන්නේ දුන හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනාවන් සිද්ධ කරන්ට බලාපොරොත්තු වෙනවා නිසා මේ කියන කාරණා මුල් කරගෙනයි මේ වස් කාල සීමාව තුළ මේ ධර්ම දේශනා පින්කම් සිද්ධ කරන්නේ එනිසා කල්පනා කරගන්න අද දවසේදී බොහෝම වැදගත් පින්කමක් සිද්ධ කරන්නේ එනිසා පින්වන්ත හැමදෙනාගේම සංසාර ජීවිතයේට බොහෝම වැදගත් අග්‍රගණ්‍ය පින්කමක් මේ මොහොතේදී සිද්ධ කරගන්න බලාපොරොත්තු වෙන වෙලාව එනිසා පින්වතුනි ලෝතර බුදුරජාණන් වහන්සේ නම දේශනා කොට වදාළ සතර පද ගාථාවකින් ඒ ධර්ම දේශනාවක් දේශනා කරවා ගැනීම මේ ලෝකයේ තියෙන පින්වතුනි පින්කම් අතර වැඩිම ආනිසංසදායක පින්කමක් තමයි සබ්බ දානං ධම්ම දානං ජිනාති. එනිසා ධර්මපදයක් දේශනා කරවා ගැනීම පින්වතුනි මහා ආනිසංසදායක පින්කමක්. එනිසා මේ ආනිසංසදායක පින්කම අද දවසේදී සිද්ධ කරගන්න මේ හැම දෙනාම සුණාත හොඳින් අහන්න ධාරේත ධාරණය කරගන්න මතක තියාගන්න වැදගත්ම කාරණාව තමයි පින්වතුනි අපේ ඉපදුන දවසේ ඉඳන් මේ මොහොත දක්වාම ඔබ මොනතරම්නම් බණ අහලා තියෙනවා
දැන් බුදුහාමුදුරුවෝ අවුරුදු 35 දී බුදු වෙලා අවුරුදු 45ක් දේශනා කර වදාළ ධර්මයේ පින්වතුනි 84000. යම් කිසි කෙනෙක්ට පින්වතුනි මේ 84000ම කටපාඩම් තිබ්වත් වැඩක් නැහැ. එනිසා වැදගත්ම වෙන්නේ පින්වතුනි ඔබ අපි හැමදෙනාම ජීවත් වෙන්නේ බොහොම කෙටි කාල සීමාවක්. ඒ කාල සීමාව පින්වතුනි උපරිම මිනිස්සෙක්ට ජීවත් වෙන්න තියෙන්නේ දශක වශයෙන් ගත්තොත් දශක 10කටත් වඩා කෙටි කාල සීමාවක් තමයි ඔබට මට අපිට ජීවත් වෙන්න තියෙන්නේ. එනිසා මේ ජීවත් වෙන මේ කෙටි කාලය තුල පින්වතුනි උත්සාහවත් වෙන්න ඕන තරාත ධම්මේ ධර්මයට අනුව පින්වතුනි ජීවත් වෙන්නයි නිරතුරුවම උත්සාහවත් වෙන්න ඕන. ඒ නිසා අද මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරලා ඔබට ඔබගේ ජීවිතයට එකතු බණපදයක් කරේ අරගෙන ඒ අනුව ජීවත් වෙන්න එක වැරැද්දක් හරි හදාගන්න ජීවිතය තුළ අපි උත්සාහවත් වෙන්න ඕන. ඒ නිසා ධර්මානුශාසනාව වශයෙන් ඔබට මේ කාරණාව සිහිපත් කරනවා. විහාරාධිපති අපේ පඬිත හාමුදුරුවන් වහන්සේ අවශ්‍ය සියලු කාරණා ඔබට සම්පාදනය කරලා දීලා තියෙන මේ මොහොතේදී ඔබ හිතන්න ඕන දුර්ලභංච මනුස්සත්තං මිනිස්සෙක් වෙනවා කියන්නේම පින්වතුනි හරි දුර්ලභ කාරණාවක්. දැන් ඔබ හිතන්න කෙනෙක් මරණයටපත් වෙලා නැවත මිනිස්සෙක් වෙනවා කියන්නේ කනකැස්තයව වියසිතුරෙන් අහස දකින්නවට වඩා අමාරු කාරණාවක් විදියට තමයි දේශනාවේ සඳහන් වෙන්නේ. එනිසා බොහෝ පිරිසක් මරණින් මත්තේ පින්වතුනි සතර අපාවල උත්පත්තිය ලබන්නේ. එනිසා ඔබ හිතන්න ඔබ අපි හැමදෙනාම සසර කරගත්ත පිනක් නිසා තමයි මේ දුර්ලභ මනුස්ස ජීවිතය ලැබුණේ. ඒ වගේම තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ නම ලෝකේ පින්වතුනි හැමදාම පහළ වෙන්නේ නැහැ. දැන් මේ මහා භද්‍ර කල්පයක් ගත වෙන්නේ මේ මහා භද්‍ර කල්පයේ පින්වතුනි බුදුවරු 4 නමක් මේ වෙනකොට බුදු වෙලා අවසానයි. තව එක බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා. ඒ තමයි මෛත්‍රීය බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගෙන් අනතුරුව පින්වතුනි නැවත බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා කියන්නේම බොහොම දුර්ලභ කාරණාවක්. ඒ නිසා මේ ලැබිච්ච වෙලාවේ පින්වතුනි ප්‍රයෝජන ගන්න උත්සාහවත් වෙන්න ඕන. ඒ නිසා මේ මොහොතේදී ඔබ නිරතුරුවම සිහි කරන්න ඕන කාරණාවක් තමයි බුදුබණ පදයක් ඇහෙන සක්වලක ඔබ අපි මේ ඉපදිලා ඒ වගේම සතර අපායෙන් අපි අත්මිදලා මේ ලෝකේ කෝටි 800ක් ජීවත් වෙන මිනිස්සු අතරින් ශ්‍රී සත්‍යධර්මයක් ඇහෙන දේශයක රටක ඔබ අපි ඉපදිලා ඒ වගේම සන සම්පත්තියක් ලබාගෙන ඔබ අපි කවුරුවත් අඳගොළු බෙහෙරි නොවිලි මේ ලැබිච්ච වෙලාවේ පින්වතුනි පිනක් කරගන්න එහෙම නැත්නම් බණපදයක් අහලා ජීවිතේ සකස් කරගන්න අපි උත්සාහවත් වෙන්න ඕන. එනිසා ධර්ම අනුශාසනාව විදියට දහම් අවවාදයේ විදියට ඔබට මේ කාරණාව සිහිපත් කරේ. එනිසා දැන් බණ අහන වෙලාව එනිසා ශ්‍රද්ධාවෙන් බණ අහන්න. මෙතනදී අපි බණ අහනකොට
දැනගත යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි ඔබ මේ බණ අහනකොට අවික්ෂිප්තව, ඒ කියන්නේ සිත චංචල කරගන්නේ නැතුව මේ බණ අහන්න ඕන. එහෙම නැත්නම් කුංචි දෙයකට අපි හිත කලබල කරගන්නවා නම් ඔය ඇත්ත අහලා තියෙනවා ජාතක කතාවක් තියෙනවා. මේ ජාතක කතාව දත්තව කියන ජාතක පොතේ කතාව ඔය ඇත්ත අහලා තියෙනවා. එක හාවෙක් හිටියා. මේ හාවා නිදාගෙන ඉන්නවා එක බෙලි ගහක් යට. මේ බෙලි ගහ යට තියෙනවා පුංචි තල් ගහක් තියෙනවා. මේ තල් ගහ යට තමයි මේ හාවා නිදාගෙන ඉන්නේ. මේ හාවා ගහ යට නිදාගෙන ඉන්නකොට කල්පනා කරනවා බැරි වෙලාවක් පොළොව පෙරළුනොත් මොකද වෙන්නේ කියලා. මේම හිතාගෙන ඉන්නකොට අර බෙලි ගහෙන් ඉදිච්ච බෙලි ගෙඩියක් වැටෙනවා අර වේලිච්ච තල් කොළයක. ඒ වෙලාවේ මේ හාව කල්පනා කර හිටියේ දැන් පොළොව පෙරළුනොත් මොකද වෙන්නේ කියලා. මේ හාව කලබල වුණා. මොකක්ද කලබලේ? දැන් මේ ගෙඩිය වැටුණ ගමන් හිතනවා දැන් මේ පොළොව පෙරලෙනවා කියලා හිතලා මේ හාව වටපිට බැලුවේ නෑ. එකපාරටම දිව්වා. දැන් හාවගේ හිතේ පොළොව පෙරලෙනවා කියලා දැන් හාව දුවනවා. දැන් එතකොට අපේ බෝසතාණන් වහන්සේ තමයි එදා කැලේ රජා විදියට උත්පත්තිය ලැබුවේ සිංහයා වෙලා. එතකොට සියලු සත්වයෝ බය වෙලා වනයේ ඉන්න සෑම සත්වයෙක්ම බය වෙලා දුවනවා මේ පොළොව පෙරලෙනවා කියලා හිතාගෙන. අවසානයේ අපේ බෝසතාණන් වහන්සේ කරුණ අවබෝධ කරගෙන මේ සියලු සත්වයන්ට කාරණාව අවබෝධ කරලා දුන්නා. මේකයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා පුංචි දෙයකට සිත කලබල කරගන්නවා නම් පිටුතුනි ඔය ඇත්ත දන්නවා කලයක් අනිත් පැත්ත හරවලා මේ කලයට මොනතරම් වතුර වැක්කුරුවක් වැඩක් නැහැ. සැට පැයකින් බැලුවත් ඔය කලේ පිරෙන්නේ නැහැ. දැන් මේ හිත කියන දේ පිටුතුනි හරි අමාරුයි එක තැනක පියාගන්න. දැන් ඔය ඇත්ත දන්නවා දුරං ගමන් දුර ගමන් යන අසරේරං ගුහාසයන් මේ ශරීරයේ නැවති ගුහාවේ තමයි මේ සිත වාසය කරන්නේ. ඒ නිසා මේ දුරන සිත පින්වතුනි සුළු මොහොතකට හෝ අපි උත්සාහවත් වෙන්න ඕන මේ මොහොතේදී සංවර කරගන්න. දැන් එතකොට මේ හිත සංවර කරගන්නවා කියන කාරණාව හරි අමාරුයි. නමුත් උත්සාහ ගන්න ඕන මේ කෙටි වේලාව තුළ මේ ධර්මයට හිත යොමු කරගන්න. එතකොට ඔයත් දන්නවා කංචන දේවිය කියලා හිටියා. දැන් මේ දේවියගේ ඇගේ සර්පේ සම්පූර්ණ වෙලාගෙන හිටියා. නමුත් කිසිම දෙයකට හිත කලබල කරගත්තේ නැහැ. බණ අහපු වෙලාවේ තමයි ආහන වෙලාවේ තමයි මේ කංචන දේවියගේ සර්පේ මේ ඇඟවට සර්පේ වෙලාගත්තේ. නමුත් හිත කලබල කරගත්තේ නැහැ. බොහොම තැම්පත් සිතින් බණ ඇහුවා. ඒ විතරක් නෙමෙයි ඔයත් අහලා තියෙනවා බණ පොතේ අර මණ්ඩුක දිව්‍ය පුත්‍රයා කියන්නේ පින්වතුනි තිරිසන් ලෝකේ ඉපදිච්ච සතෙක්. දැන් ඔබ අපි හැමදෙනාම උසස් මනසක් තියෙන කියන දේ තේරෙන හොඳ සැප පහසු ජීවිතයක් ලැබිලා තියෙන මේ වෙලාව. නමුත් ඔයත් දන්නවා එක මැඩියෙක් හිටියා. එදා පන්සලේ බණ කියනවා. දන්නවා සත්තුන්ට කිසිදු දෙයක් තේරෙන්නේ නැහැ. නමුත් පන්සලේ බණ කියන මේ බණට හඬ අහගෙන හිටියා, කම් යොමු කරගෙන හිටියා. ඒ වෙලාවෙම ඔය ඇත්ත දන්නවා ගොබල්ලේ
අර කෙවිත තිබ්බ මේ අර මැඩියාගේ පිට උඩින්. එතකොට මේ මැඩියා කන් යොමු කරගෙන හිටියේ අර පන්සලේ බණ කියන ඒ හඬට. ඒ වෙලාවෙම මැරිලා ගිහිල්ලා ඔය ඇත්ත දන්නවා උත්පත්තිය ලැබුවේ ඒ මන්දුක දිව්‍ය පුත්‍රයා කියන දෙවියෙක් වෙලා. එතකොට ඔය ඇත්ත අහලා තියෙනවා ප්‍රියංකර මාතාව කියන්නේ പ്രേත ලෝකයේ උත්පත්තිය ලැබපු කාන්තාවක්. එදා තමන්ගේ පුතා එක්කරගෙන ගිය බින්වතුනි කෑම ටිකක් හොයාගන්න. නමුත් එදා පන්සලේ ආනන්ද හාමුදුරුවෝ බොහොම ලස්සනට ධම්මපදේ ගාථා කියනවා. මේ ප්‍රියංකර මාතාව මේ പ്രേත කාන්තාවට ඇහෙනවා. තේරෙන්නේ නැති වුණත් හඬ අහගෙන ඉඳලා බින්වතුනි මරණින් මත්තේ සුගති ලෝකයකට ගියා. එතකොට ඔය ඇත්තෝ අහලා තියෙනවා කිරිවෝළු 500කගේ කතාවක් ඔබ අහලා තියෙනවා හඬට අහන් ඉඳලා හඬට සවන් දීලා දිව්‍ය ලෝක සම්පත් උදා කරගත්තා. බලන්න ඒසා විශාල දුකක් විඳපු ඒසා අමාරුවෙන් තේරුමක් නොදෙන හරි ඒ මිනිස්සු ඒ සත්තු